අනේ මගේ රත්තරන් අම්මේ, ඔයාව බේරගන්න අපි කොයිතරම් මහන්සි වුණාද? ලතා වල්පොල මහත්මිය අභාවක් ප්‍රාප්ත වෙයි. දියණිය ධම්මිකා වල්පොල කම්පනයට. ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මිය අද පස්වරුවේ අභාවක් ප්‍රාප්ත වී තිබෙනවා. කලක් රෝගාතුරව සිටි ඇය මිය යන විට 92 වියේ පසවනා. ඇය දශක 8කට වැඩි කාලයක් සිංහල සිනමාවේ පසුබිම් ගායනයට සහ සංගීතයට කළ මෙහෙවර අතිමහත් වනවා. හෙළයේ ගීත කෝකිලාව ලෙස විරුදාවලිය ලත් ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මිය චිත්‍රපට 600කට අධික සංඛ්‍යාවකට සිය හඬ දායකත්වය ලබා දී තිබෙනවා. මෙරට සංගීත ක්ෂේත්‍රයේ ජීවමාන පුරාවෘත්තයක් ලෙස ඇයව හැඳින්වීමට හැක. පසුගිය දින කිහිපයේ සිටම ලතා වල්පොල මහත්මිය කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අතර දියණිය ධම්මිකා වල්පොල මහත්මිය එම අවස්ථාවේ පැවසුවේ තම මවට ආශිර්වාද කරන ලෙසයි. තම මවගේ වියෝව දරාගත නොහැකිව ඇය දැඩි කම්පනයට පත්ව ඇති බවටයි දැක ගන්න ලැබෙන්නේ.